සුබ දවසක් වේවා කියලා පිළිගන්න සියලු දෙනාම ටෙක් වීඩියෝ channel එකට. ඔන්න ඉතින් අද මම මේ වීඩියෝෙන් ඔයාලට කියලා දෙන්න යන්නේ හොඳටම බහැපු බැටරි එකක් iPhone එක කොහොමද ෆෝන් එකෙන් charge කරගන්න බැරි අවස්ථාවක ඒක ඒ බැටරි එක charge කරලා නැවත ෆෝන් එකෙන් charge කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න කියලා. ඉතින් සමහරට මේ වගේ බැටරි low symbol එකක් මෙතනදී blink වෙනවා වෙන්න පුළුවන්. හරි. ඉතින් නමුත් බැටරි එක charge වෙන්නේ නැහැ. ඉතින් ඔක තමයි තියෙන ගැටලුව. හරි. ඉතින් මම මේ charge එකේ කිසිම ගැටලුවක් නැහැ කියලා ඔයාලට තහවුරු කරගන්න මම වෙනත් iPhone එකට මේ charge එක connect කරලා පෙන්නන්න. හොඳයි ඔයාලට බලා ගන්න පුළුවන් එතනදී කිසිම ගැටලුවක් නැහැ charge වෙනවා. හරි දැන් බලමු මේ බැටරි එකේ කොපමණ වෝල්ටීය ධාරිතාවක් අන්තර්ගත වෙලා තියෙනවද කියලා. ඉතින් ඒකට අපිට බැටරි එක ගලව ගන්න සිද්ධ වෙනවා ප්‍රථමයෙන්ම. හරි. මෙතනදී තියෙන විශේෂත්වය තමයි බැටරි එකේ තියෙන වෝල්ටීය සඳහන් කරලා තියෙන වෝල්ටීය ධාරිතාව බැටරිය අන්තර්ගත වෙලා තියෙන්න ඕනේ. ඒ පිළිබඳව මම ඉදිරියේදී ඔයාලට පැහැදිලි කරන්න. ඉස්සෙල්ලා බැටරි එක මේ විදිහට පරිස්සමෙන් ගලව ගන්න. බැටරි ගලව ගන්න එක සම්බන්ධයෙන් වීඩියෝස් නැතරම් YouTube සහ අන්තර්ජාලයේ විවිධ වෙබ් අඩවිවල ඔයාලට පැහැදිලිව ඉතා දීර්ඝ විදිහට ඒවා අධ්‍යයනය කරලා ඔයාලට මේ කටයුත්ත කරගන්න පුළුවන් පහසුවෙන්ම. හරි. ඉතින් කොහොම හරි මේ ආකාරයට බැටරි එක ගලවන්න ඕන. හරි. මේ විදිහට බැටරි ගලව ගන්නකොට අපි ප්‍රවේශමෙන් මේ දේ කරන්න ඕන. right. ඊට පස්සේ බැටරි ගලව ගත්තට පස්සේ ඔයාලට පුළුවන් බලා ගන්න මෙන්න මෙතන වෝල්ට් 3.82 කියලා සඳහන් කරලා තියෙනවා. මේ බැටරියේ මේ iPhone 6s බැටරි එකට එන වෝල්ටීය ධාරිතාව ඒකට අන්තර්ගත කියන්නේ ඒකටම අනන්‍ය වුණු වෝල්ටීය ධාරිතාව. හරිද? ඒක කියන්නේ default voltage එක කියලා කියනවා. ඉතින් මේ ධාරිතාව මේ බැටරි එකේ තියෙන්න ඕනේ. දැන් බලමු මේ බැටරි එකේ ඇත්තටම මේ 3 වෝල්ට් 3.82ක් අන්තර්ගත වෙලා තියෙද කියලා. ඒක චෙක් කරලා බලන්න මෙතන මේ ෆ්ලෙක්ස් එකත් එක්ක තියෙන පහළ තියෙන මේ ටේප් එක අපි ගලව ගන්න ඕනේ මෙහෙම. හරිද? ඒ ටේප් එක ගලවනකොට ප්ලාස්ටික් කව එකක් මතුවේයි. ඒ කව එකත් එක්ක මේ විදිහට ගලවපුවාම පහළ මේ විදිහට ෆ්ලෙක්ස් එකක් එක්ක තමයි මේක තියෙන්නේ. මේ ආකාරයෙන් පාඩට බලා ගන්න පුළුවන්. මෙතෙන්ට මල්ටිමීටරේ තියලා බැලුවොත් හරියට පොසිටිව් නෙගටිව් ලීඩ්ස් දෙකට පිළිවෙලින් තිබ්බහම මේ ආකාරයට වෝල්ටේජ් එක දිස් වෙනවා. හරි 2.95ක් විතර තමයි වෝල්ටීය ධාරිතාවය සඳහන් වෙන්නේ. ඉතින් මේ ධාරිතාවෙන් මේ බැටරි එක බෝඩ් එක හරහා charge කරන්න අපිට බෑ. ඒකට හේතුව තමයි සිස්ටම් එක කියන්නේ ඒක ෆෝන් එකේ සිස්ටම් එක ගන්න වෝල්ට් 3.82. ඒ කියන්නේ බැටරියට අනන්‍ය වූ වෝල්ටේජ් එක බැටරිය තිබ්බොත් එතනින් එහාට කන්ටිනියු වෙන්නේ. ඉතින් මම මේ වැඩේ පහසුවෙන් කරගන්න අපිට බාහිර උපක්‍රමයක් පාවිච්චි කරන්න වෙනවා. මම පාවිච්චි කරන්නේ මෙන්න මේ මල්ටි චාර්ජ් එක. හරිද? මේ මල්ටි චාර්ජ් එක අපි පාවිච්චි කරන රිමූවබල් බැටරි. මේ ඉස්සර ගොඩක් ජනප්‍රියයි. ඉස්සර පොඩි ෆෝන් බැටරි ගලවන්න පුළුවන් ෆෝන් තියෙන කාලේ. ඉතින් බැටරි එක 0 බැස්සාම මේක හරහා charge කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ මල්ටි චාර්ජර් එකකින් මේ බැටරි එක charge කරන්න ටිකක් අමාරුයි, අපහසුයි. හරි. ඉතින් මේකේ positive negative lead දෙක හරියට අඳුනගෙන ඉතින් ඒකට මම පොඩි සැකස්මක් හදාගෙන තියෙනවා. ඒක මම ඔයාලට ඉදිරියේදී මේ විදිහට පෙන්වන්න. ඉතින් මේකේ තියෙන positive negative ඒ කියන්නේ charge එකේ තියෙන positive negative lead දෙකට සම්බන්ධ කරගන්න මේ විදිහට මම wire දෙකක් හදාගෙන තියෙනවා. මේ multimeter එකට මේක නම් මම සම්බන්ධ කරන්නේ crocodile clip එක පොඩි crocodile clip එක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මේ wire දෙකෙන් මේ connectors දෙකෙන් මේ විදිහට මම connect කරන්න පුළුවන්. ඉතා ප්‍රවේශ මේ කරන්න ඕන short වෙන්න නොදී. හරි. මේ විදිහට නෙගටිව් පැත්තට කළු වයර් එකත් ධන වයර් එක මේ විදිහට සම්බන්ධ කරගෙන මේ වයර් එකේ අනිත් කෙළවර තියෙන්නේ මල්ටිමීටර් සම්බන්ධ කරන විදිහට මම මේ පොඩි කම්පොනන්ට්ස් වල මේ වැලියුස් බාන තමයි මේක හදාගෙන තියෙන්නේ. හරි. ඉතින් මේක අපිට මේක මම මෙතනදී මම මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඔයාලට දැන් අයිඩියා එකක් ඇති කියලා හිතනවාද මේ විදිහට වෙන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් නිකන් මේ වගේ වයර්ස් දෙකක් සාමාන්‍යයෙන් හොයාගෙන කනෙක්ට් මේ charger එකට කනෙක්ට් කරලා විදිහට සම්බන්ධ කරගන්න. හරි. ඉතින් එතකොට මේ charger එකේ කොළ පාට මේ charger කරන කොළ පාට බල්බ් එක blink වෙනවා කියන්නේ බැටරි එක හරියට සම්බන්ධ වුණා කියන දේ දන්රින්න. හරි. ඒක ඔයාලගේ charger එක අනුව වෙනස් වෙන්න පුළුවන්. right. ඊට පස්සේ මම AC power on කරාම charger එක හරහා බැටරි එක charge වෙනවා. ඉතින් හැමින් charge වෙන මේකේ පොඩි ampere ධාරිතාවක් දෙන්නේ බැටරියට. හරි. ඉතින් මේ විදිහට සාමාන්‍යයෙන් වෝල්ට් 2.95ක් තියෙනවා නම් පැය මෙතනදී මම පැය 3:00ක් වගේ කාලයක් ගත වෙන තුරු මම මේක charge කරගන්න සිද්ධ වුණා. ඉතින් ඔයාලා වීඩියෝ පරීක්ෂා කරලා බලන්න මල්ටිමීටර් එක තියලා කොච්චර charge වෙනවද කියලා සමහර විනාඩි 30න් 30ට වගේ බලන්න. සමහරට ඉතා හිමින් තමයි මේක charge වෙන්නේ. හරි. ඉතින් පැය 3:00ක කාලයක් ගත වුණා.
ඊට පස්සේ අපි බලමු මේ විදිහට ප්‍රොබ් දෙක පරිස්සමින් ගලවලා දැන් අපි මල්ටිමීටරය තියලා පරීක්ෂා කරලා බලමු මොන වගේ වෝල්ටේජ් ධාරිතාවක් තියෙන එක 3.81 හොඳයි. දැන් ඔන්න අන්තර්ගත වෝල්ටේජ් ධාරිතාව බැටරිය සඳහන් කරපු වෝල්ටේජ් ධාරිතාවට ළඟා වෙලා තියෙනවා. හරි. ඉතින් ඔන්න ඒ තත්ත්වයේ තියෙන්න ඕන බැටරි එක charge වෙන්න නම්. හරි. දැන් අපි මේ ගලවපු ප්ලාස්ටික් කවර් එක නැවත වරක් අමතක නොකර බැටරිය සම්බන්ධ කරන්න කලින් ෆෝන් එකට මේක අනිවාර්යෙන් අලව ගන්න ඕන. සම්බන්ධ කරගෙන මේ විදිහට මේකේ ටේප් එක ඩැමේජ් වෙනවා නම් වයරින් ටේප් එකකින් කවර් කරගන්න පුළුවන් ඔයාලට. හරි. මේ විදිහට කවර් කරගත්තට පස්සේ ආයෙත් තිබුණ විදිහටම බැටරි එක ප්ලේස් කරගන්නවා අදාළ ස්ථානයේ මේ විදිහට. right. මේ විදිහට ප්ලේස් කරලා ඉවර වෙලා මේකේ ක්ලිප් එක කෙලවර ෆ්ලෙක්ස් එකේ තියෙන කෙලවර ක්ලිප් එක ඉතා පරිස්සමින් බෝඩ් එකට සම්බන්ධ කරගන්න ඕන. right. හරි. මේ විදිහට සම්බන්ධ කරගෙන නැවත ෆෝන් එක තිබුණ ආකාරයටම ඩිස්ප්ලේ එක සවි කරගෙන දැන් අපි බලමු මොන වගේ ප්‍රතිඵලයක්ද අපිට බලා ගන්න පුළුවන් කියලා charger එක කනෙක්ට් කරාට පස්සේ. හරි. දැන් මම charger එක කනෙක්ට් කරන්න යන්නේ. කනෙක්ට් කරලා AC power on කරනවා. දැන් charger එක හරහා ෆෝන් එක මේ විදිහට on වෙනවා. ඔයාලට පේනවා ඇති Apple logo එක display වෙනවා. බලමු ඊට පස්සේ මොන වගේ result එකක් දෙන්නේ කියලා. සමහරට ඔයා lock screen එකක්, ඒ කියන්නේ password එක තියෙන lock screen එකේ නැත්නම් home screen එකේ එන්න ඕන. දැන් battery low symbol එක display වෙනවා නම් මීට කලින් ඒකත් වෙන වෙලාව තිබ්බා. හරි. ඔන්න එහෙමනම් අපි ෆෝන් එක යලි බැටරි එක යලි charge කරන්න පුළුවන් තත්ත්වයට පත් කරගත්තා මේ ආකාරයෙන්. හොඳයි. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් try කරලා බලන්න ඔයාගේ ෆෝන් එක මේ වගේම ගැටලුවකට මුහුණ පාලා තියෙනවා නම්. ඉතින් ඔයාලගේ ස්තුති වීඩියෝ එක නරඹුවාට අපි තවත් දවසක අලුත් වීඩියෝ එකක් හැමෝම බලාපොරොත්තු වෙන. අදට මම මේ වීඩියෝ එකෙන් සමු ගන්නවා. ස්තුතියි.